हाई මේ වීඩියෝ එකේ අපි බලන්න යන්නේ ASC timetable software එක use කරගෙන කොහොමද parallel classes වල තියෙන optional subjects ටික combine කරලා එකට දානවා කියන එක තමයි. එතකොට මේක ගොඩාක් කට්ටිය මගෙන් doubt එක විදිහට අහලා තිබ්බා. සමහර schools වල parallel classes තියෙනවා A B C D කියලා. ඒ schools වල teachers ලා අඩුවෙන් තියෙනකොට කොහොමද ඒ subjects ටික combine කරලා එක period එකට allocate කරන්න කියන එක තමයි බලන්න යන්නේ. මේ අවශ්‍යතාවය අපිට එන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් මම අද time table එකේ බලන්න parallel class 7A 7B තියෙනවා. grade 6 එකේ නෑ. හැබැයි ඕගොල්ලෝගේ ස්කෝලේ grade 6 එකේ A B C D කියලා classes තියෙන්න පුළුවන්. 8 එකේ තේ විදිහට තියෙන්න පුළුවන්. ඒ වගේ parallel classes තියෙනකොට එක subject එකක් කොහමද හැම parallel class එකේම combine කරලා එක period එකේ දාන්න යනවා කියන එක තමයි බලන්න යන්නේ. දැන් මම හදලා තියෙන time table එකේ grade 6 එකේ නෑ. 7 එකේ තියෙනවා A B කියලා parallel classes දෙකක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් මම මෙතන පෙන්වන්නේ මේක කොහමද දාන්න කියන එක. දැන් මම මෙතනදී ප්‍රධාන විදිහට කියලා දෙන්න යන්නේ grade 10 11 වල තියෙනවා bucket subjects. ඒ bucket subjects වල combine කරලා කොහමද එක period එකට allocate කරන්න කියන එක තමයි මම මෙතනදී කියලා දෙන්න යන්නේ. ඒතර මේ අවශ්‍යතාවය ඕගොල්ලන්ට අනිත් classes වලට එනකොට ඕගොල්ලන්ට use කරගන්න පුළුවන්. දැන් මම දාපු time table එකේ grade 10 එකේ parallel class එක නැහැ. මම 11 එකේ parallel class A B කියලා දෙකක් තියෙනවා. ඒකේ තමයි මම දැන් මේ class periods ටික කොහමද combine කරන්න කියන එක කියලා දෙන්න යන්නේ. මෙතනදී මම දාපු time table එකේ bucket subjects separately තමයි periods විදිහට මෙතන allocate වෙලා තිබ්බේ. දෙම මම එක bucket ටික classes දෙකේම එකම period එකේ allocate කරලා එක teacher අරහා කොහමද උගන්වන්නේ කියන එක තමයි කියලා දෙන්න යන්නේ. ඒතර මෙවැනි combine කරන්නේ කොහමද AC software එකේ කියන එක අපි බලමු. එතකොට මේ අවශ්‍යතාව මම අදපු time table එක දැක්කම මම 11A 11B කියලා parallel classes තිබ්බට මම combine කරලා තිබ්බේ නෑ subjects ටික. එතකොට බලන්න ICT health කියන එක 11A එකට Monday දෙවෙනි period එක මේක තියෙනවා. ඒත් එකම grade 11B එකට ඒක 7 වෙනි period එකට ගිහලා තියෙනවා. එතකොට එකම teacher ට time table periods දෙකක් allocate වෙනවා. හැබැයි සමහර විට teachers ගේ අඩුපාඩු තියෙනකොට teachers ලා අඩුයි නම් පාසලක අපිට පුළුවන් මේ දෙකම combine කරලා එක period එකේ දාලා teachers ලාට ඒ students ලාව වෙන් කරලා classes කරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි අපි දැන් මේක combine කරන විදිය ASC software එකේ කියලා දෙන්නේ. එතකොට easy එකට මේක handle කරන්න පුළුවන්. සමහර පාසල් වල මේ අවශ්‍යතාවය තියෙන නිසා මම මේක කියලා දෙන්නම් කොහොමද simple එකට අපි ASC software ASC timetable software එකේ කොහොමද අපි මේක කරන්නේ කියන එක. එතකොට මෙතනදී bucket subjects ටික තමයි මම combine කරලා පෙන්නන්න යන්නේ. එතකොට මෙතන තියෙන bucket 1 bucket 2 bucket 3 කියන subjects ටික combine කරලා අපි මම මෙතනදී කරලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ට අවශ්‍යතාවය අනිත් classes වලත් මේවා අවශ්‍යතාවයක් එනකොට මේ විදියට combine කරගන්න පුළුවන්. grade 6 එකේ optional subjects තියෙන නිසා සාමාන්‍යයෙන් මේ ක්‍රමය ඕගොල්ලන්ට ගොඩක්ම උදව් වෙයි. එතකොට ASC timetable software කරහා මේක කොහොමද කරන්න කියන එක අපි බලමු. මම හදපු time table එක තමයි දැන් මම modify කරලා පෙන්නන්න යන්නේ. මෙතනදී classes කියන option එක මෙතනදී click කරන්න. click කරපු ගමන්ම දැන් අපේ school එකේ තියෙන classes ටික ඔක්කොම මෙතන පෙන්නනවා. මෙතන parallel classes ටික 7A 7B තියෙනවා. මම මෙතන කියලා මේක නෙවෙයි මම දැන් modify කරන්න යන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ school එකේ වෙන අවශ්‍යතාවයක් තිබ්බනම් ඕනිම classes මේ විදිහට combine කරගන්න පුළුවන්. මම grade 11 එක තමයි 11AB කියන එක bucket subjects වලින් combine කරලා එක period එකට මම allocate කරලා පෙන්නන්නම්. එතකොට මෙතනදී එක class එකක් ඕගොල්ලෝ තෝරගන්න. මම එතකොට ඒකත් එක්ක අනිත් එක අපි combine කරන්න පුළුවන්. 11A එක මම තෝරගෙන දැන් 11A එක තෝරගෙන ඒකට මම 11B එක combine කරන්නම්. 11A එක තෝරගෙන lessons කියන option එකට යන්න. lessons එකට ගියා නම් මෙතන subjects ටික ඔක්කොම තනිතනියෙන් අපි දාලා තියෙනවා. එතකොට මෙතනදී bucket එක එතකොට මම first එකට health එක මම combine කරලා පෙන්නන්නම්. එතකොට health එක තෝරගෙන edit lesson එකට යන්න. edit lesson ගියා නම් බලන්න join class කියන option එක තියෙනවා. මේ join class එක දුන්නාම මෙතනදී අපිට පුළුවන් 11A තියෙනවා අනිත් එක 11B එක තෝරගත්තා නම් එයා පැත්තට subject එක ඒක ආවා. ඊට පස්සේ okay දෙන්න. okay දුන්නාම දැන් මෙතන මේ දෙක join වෙලා තියෙනවා. අපි okay කරන්න. දැන් මෙතන බලන්න
11 එකදී මම කම්බයින් කරා හෙල්ත් එක. දැන් පස්සේ ප්‍රොබ්ලම් එකක් මං කියන්නම් ඒක මොකක්ද කියන එක. එතන මම ජෝග්‍රෆි තියෙනවා ඒ වගේ බකට් එක. එතන ජෝග්‍රෆි ඒ විදිහට කම්බයින් කරන්න ඕනේ. සිංහල ඒ විදිහට කම්බයින් කරන්න ඕනේ. එපේ මං මෙතන හෙල්ත් එක කරපු නිසා ICT එක ඒකට අදාළ අනිත් බකට් එක මම කම්බයින් කරගන්නම්. එතන ICT එක තෝරගෙන ICT එක තෝරගෙන මම edit lesson එකට යන්නම්. එතනදී මම join class එකට ගිහලා මෙතනදී 11B එක join කරන්න කියලා මම okay දෙන්නම්. එතන මම bucket 3 එක join කරා. ඒ කියන්නේ healthuයි ICT. දැන් අනිත් එක අපි බලමු bucket 1 එක geography. ඒතර geography එක තෝරගෙන geography එක සිංගල තියෙනවා මගේ ඉස්කෝලේ. ඒකට geography එක select කරගෙන මම edit lesson යන්න. එතනත් class 11A එක තියෙනවා. මම join class එකට ගිහිල්ලා class B එක එතන join කරන්න කියලා කියන්නම්. එතකොට එතනත් geography select කරලා okay දුන්නාම මේකත් හරි. එතකොට අනිත් එක අපි සිංහල තෝරගමු. සිංහල තෝරගෙන ඒකේ edit lesson එකට යමු. එතනදී join class එක දෙමු. එතනත් අපි 11B එක තෝරගමු. okay එක දෙමු. එතකොට අපි දැන් bucket 1 එක join කරා. දැන් අනිත් එක bucket 2 එක art එක lit එකයි. එතකොට art එක තෝරගෙන එතන edit lesson යන්නම්. එතනදී මම join දෙන්නම්. එතකොට 11B එක join කරන්නම් 11A එක. ඒකත් හරි okay දෙන්නම්. මෙතනත් okay කරගන්න. ඊට පස්සේ literature එක තෝරගෙන edit lesson යන්න. එතනදී join class එක දීලා එතනත් 11B එක තෝරගෙන okay එක දෙන්න. එතකොට දැන් අපි bucket 3ම join කරා 11A timetable එක 11B ගේ class එක. එතකොට දැන් මම මේක close කරා නම් බලන්න 11A එක period 35ක් හරියට පෙන්නනවා. හැබැයි 11B එකේ period combine කලින් තිබ්බ සබ්ජෙක්ට් එක මේකත් එකතු වෙලා දැන් සබ්ජෙක්ට්ස් 44ක් පෙන්නනවා. එතකොට 11B එකේ ඔයගොල්ලෝ කලින් දාපු තනි තනි සබ්ජෙක්ට්ස් ටික අයින් කරන්න ඕනේ. lessons එකට ගිහිල්ලා මෙතනින් බලන්න ICT combine කරපු එකක් ඇති අනිත් එක normal එකක් ඇති. එතකොට normal එක ඕගොල්ලෝ තෝරගෙන එක ඒ class එකට විතරක් දාපු එක remove කරන්න. එතකොට combine කරපු එක තියලා ඕගොල්ලෝ කලින් දාලා තිබ්බනේ ICT එක තනි ඒ class එකට ඒ option ඒ කියන remove කරන්න. ඒක delete කරලා yes එක දෙන්න. ඒ වගේ හැම bucket එකටම ඒ class එකට තනියෙන් දාපු එක අයින් කරලා දාන්න. එතකොට geography එක තෝරගෙන මම දැන් geography එක තනියෙන් තියෙන එක select කරලා delete දෙන්න. ඒ වගේම අනිත් bucket එක මම art එක තෝරගන්නම්. art එකත් ඒ විදිහටම 11B එකේ ඒක තනි timetable එක තෝරගෙන ඒක මම delete කරන්නම්. එතකොට ඒ වගේ ඕගොල්ලෝ මෙතනදී අනිත් එක අපි තෝරගමු literature. so literature එක තෝරගෙන ඒකේ තනි timetable එක තෝරගෙන අපි ඒක delete කරමු. දැන් ඒ වගේ අනිත් තව bucket එකක් තියෙනවා literature එක. අනිත් එක තමයි සිංහල. අපි සිංහල එක තෝරගෙන සිංහල එකත් අපි ඒ විදිහටම 11B ගේ individual එක allocate වෙච්ච එක අපි delete කරලා දාමු. එතකොට ඒකත් තමයි delete කරා. එතකොට මෙතනදී බලන්න අපි දැන් ඔක්කොම දාලා health science එක විතරක් තියෙනවා. health එකත් අපි මේ විදිහට remove කරන්න ඕනේ. එතකොට health එක තෝරගෙන ඒකත් individually 11B එකට දාපු health එක අපි එතනින් delete කරලා දාමු. දැන් මම buckets ටික තනින් දාපු ටික delete කරා. දැන් close කරා නම් බලන්න period එක දැන් 35කට දැන් හරියට perfect එකට limit වෙලා තියෙනවා. එතකොට දැන් අපි මේක close කරලා දැන් මෙතන බලන්න මගේ time table එකේ spaces එවිලා තියෙනවා ඒ buckets වල විතරක්. එතකොට අපි සාමාන්‍යයෙන් drag කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි automatically දාන්න ඕනි නම් දාපු time table එක අයින් කරන්න time table menu එකට ගිහලා remove time table දීලා okay දෙන්න. එතකොට unlock එක දීලා okay දුන්නාම warning එකක් දෙයි. ඔයාගේ time table එක දැන් remove වුණා. දැන් අලුතෙන් ඔයාලට generate කරන්න පුළුවන්. එතකොට generate කරාම දැන් අපි මොකක් හරි errors තිබ්බනම් පෙන්නයි. එහෙම නැත්නම් මේ generate වෙලා දැන් බලන්න time table එක දැන් හරියට ආවා. එතකොට දැන් මෙතන කිසිම error එකක් ආවේ නැහැ. එතකොට ලස්සන time table එකක් හදාගන්න පුළුවන් වුණා. දැන් අපි බලමු print එකට ගිහිල්ලා කොහොමද combine වෙලා තියෙන්නේ කියලා. එතකොට මම combine කරේ 11AB. එතකොට මම 11A එකට යන්නම්. 11A එකේ බලන්න පස්වෙනි පීරියඩ් එක ජියෝග්‍රැෆි සිංහල තියෙනවා. ඒත් එකම 6 වෙනි එක ආර්ට් ලිට් තියෙනවා. එතකොට අපි next 11B එකට ගිහලා බලුවා නම් බලන්න ඒ විදිහටම buckets ටික combine වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි combine කරන්නේ. ගොඩාක් lazy method එක. ඔයා කොච්චර classes තිබ්බනම් මේ විදිහට combine කරගන්න පුළුවන්. මේකත් හොඳ feature එකක් AC timetable එක use කරගෙන ඔයාට ඕනි විදිහට parallel classes ටික handle කරන්න පුළුවන් මේ timetable software එක කරා. මේ විදිහට තමයි අපි combine කරන්නේ AC timetable software එකේ. එතකොට
ඔයගොල්ලන්ට තවත් දෙයක් මම කියලා දෙන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් print එකට ගියා නම් දැන් අපේ time tables වල intervals කියන columns එක allocate වෙලා නැහැ. එතකොට එවැනි interval කියන column එක කොහොමද add කරන්නේ කියන එක මම කියලා දෙන්නම්. එතකොට මේ විදිහේ interval කියන column එක add කරනකොට අමතරව columns දෙකක් ඕගොල්ලෝ time table එකට add වෙනවා. ඒකත් ඕගොල්ලෝගේ time table එකේ එන්න ඕනි නම් ඕගොල්ලෝ යන්න ඕනේ option කියන menu එකට යන්න ඕනේ. time table එකේ option කියන menu එකට ගිහලා එතන බලන්න school කියන එක click කරන්න. ස්කූල් ක්ලික් කරා නම් මෙතනද අපේ පීරියඩ්ස් ටික එතන තමයි. එතන ක්ලික් කරලා දැන් අපි ඉන්ටර්වල් එකක් දාන්න ඕනි, තැන තෝරගන්න ඕනි. එතකොට අපි 10 ඉඳලා 10:30 වෙනකන් ඉන්ටර්වල් එකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ එතන තැනක් තෝරගෙන ඔයාලට ඉන්ටර්වල් එකක් ඒ අතරට එඩ් කරගන්න පුළුවන්. ඒක තෝරගෙන එඩ් කියන බ්‍රේක් ඔප්ෂන් එක යූස් කරන්න. මේක ක්ලික් කරපු ගමන්ම මෙතන ආනවා කීවෙනි පීරියඩ් එක ඉන්ටර්වල් එකට නමක් ඉල්ලනවා මෙතන. ඒතර ඉන්ටර්වල් එකට නමක් දෙන්න. ඊට පස්සේ ඕගොල්ලෝ සෙට් කරන්න ඕනේ ඒකට ෂෝට් එකට කොහමද එන්න ඕනේ කියන මං INT කියන එක දෙන්න. ඊට පස්සේ බ්‍රේක් එක කොතනද එන්න ඕනේ කියන එක අපි දෙන්න ඕනේ. එතකොට before the after කියන එක දෙන්න පුළුවන්. එතකොට මම before ඒ නිසා before fourth period එක දෙන්නම්. එතකොට 10:10 ඉඳලා 10:30 කියන එක ඔටෝමැටික්ලි ආගත්තා. ඕකේ දුන්නා නම් දැන් බලන්න මෙතන ඉන්ටර්වල් කියන එක විලා තියෙනවා. එතකොට මේ වගේ තවත් ඉන්ටර්වල් එකක් ඕනේ නම් ඕගොල්ලන්ට එඩ් කරගන්න පුළුවන්. දීලා මම ඕකේ දුන්නාම මෙතන සාමාන්‍යයෙන් තව එකක් තියෙනවා. මෙතන ඔප්ෂන් එකක් බලන්න සමහර ස්කූල්ස් වල මුස්ලිම් ස්කූල්ස් වල මේ ප්‍රශ්න තියෙනවා. ස්කූල් ස්ටාර්ටින් ටයිම් එක සමහර දවස් වලට එක වෙනස් වෙන නිසා ඒ පීරියඩ් ස්ටාර්ට් ටයිම් එක වෙනස් වෙනවා. එතකොට ඒ පීරියඩ් ටයිම් එක වෙනස් වෙන එක මෙතන මේ ෆීචර් එක යූස් කරගෙන අපිට පුළුවන් එක එක දවස් වල අර ඩිෆරන්ට් විදියට පීරියඩ්ස් පටන් ගන්න වෙලාව ටික සෙට් කරගන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍යයෙන් අපිට ඒවා මෙනුවල් කරගන්න පුළුවන්. ඒක එච්චර දුරට ගැටලුවක් වෙන්න. එතකොට මේක ඉන්ටර්වල් පීරියඩ්ස් ටික හරියට දාගත්තා නම් වෙලාව අපිට ඉෂුව එකක් නැහැ. ඕකේ දීලා මෙතන ඕකේ දෙන්න. ඕකේ දුන්නම් බලන්න මෙතන ඉන්ටර්වල් කියන කොලම් එක වෙලා තිනවා. මෙතන ඩිස්ප්ලේ වෙන්න එක ඩිස්ප්ලේ කරන්නත් එතන අපිට ඔප්ෂන් එකක් තියෙනවා ප්‍රොවයිඩ් කරන්න. එතන දුන්නා නම් මෙතනදී ඒක ඉන්ටර්වල් කියන එක ලොකුවට එතන පෙන්නයි. එතකොට ඒ විදිහේ තමයි ඔයගොල්ලන්ට ඉන්ටර්වල් එකක් ඔයගොල්ලෝගේ ටයිම් ටේබල් එකට එඩ් කරගන්න පුළුවන්. පේපර් එකේ ස්පේස් එක චුට්ටක් අඩු වෙනවා. ඒක තමයි මේකේ වෙනස. මේ විදිහට තමයි ටයිම් ටේබල් එකට ඉන්ටර්වල්ස් ටික අපිට එඩ් කරගන්නේ. එතකොට මෙතනින් එහාට යම් ඩවුට්ස් ඔයගොල්ලන්ට මේ software එකේ තියෙනවා නම් මගේ WhatsApp නම්බර එක තියෙනවා. මට එහෙම නැත්නම් කමෙන්ට් කරන්න මම මේක පැහැදිලි කරන්නම්. Thank you.